එදා මාර වැඩේනේ මාළු වත්තේදී. ඊයා කවුරු හරි දැක්කද දන්නෙත් නෑ පැටියෝ. නේ එහෙනම් මං කියන්නම් ෆෝන් බිලත් යනවනේ. කියන්න තියෙන දෙයක් තියෙනවා නම් ඇවිල්ලා කියන්න හොඳේ. එහෙනම් මං කියන්නම් රත්තරන්. යන්න. කොහෙද යන්නේ? මදර විශ්ේ ගමනද? එහෙමත් නැත්නම් ස්පොට් වෙලාද ගැඩවිලා? ඒ දෙකම නෙවෙයි. ඇයි පොට ගිහිල්ලා? මේ වස්තුව ඔයාට මේ කොහෙද යන පිස්සේ? පිස්සෙක්. මේ මට මදර විශ්ේ නේ. ඔව්. අනේ මේ මදන යක්ෂිනියේ මට මදන විශ්යක් නෑ. මං ගොඩක් ප්‍රශ්න වල මෙතන ඉන්නේ. තේරුණාද ඔයාට? මම මදන විශ්ේ. මම මදන යස්සනේ. උඹ කොහොමද දන්නේ මම මදන යස්සනේ කියලා? ඔව්. මන්ද උඹව කනවා. මම මදන යස්සනේ. කනවා. Saniyo. Kepa. මගේ ජීවිතේ හීනේ හැබෑ වුණා මචං. ෂා. ඒ මොකද්ද? මම උඹලට කියන්න බැරි වුණා. ඒ ත්‍රිවිල් එක ගෙනාව බා. ෂා මරුනේ. අන්න බා බොනි දුවගෙන එනවා. වරේ. අපි මෙච්චරලා මේ හත් වාසියක් බල හිටියේ. වරේ ඕමයක් ගන්න. අන්න රයි. වරේ ඕමයක් ගන්න. බෑ. නෑ ගෑ එළුවෙක් කෑ ඕමයක් ගන්න වාඩියා. බෑ. ජීවිතේ මලකයක් කළා තියෙන ඔළුව ගිනි අරන් තියෙන්නේ. මොකද්ද වෙලා තියෙන්නේ කියපන්. මගේ අති වැරදක් වුණා බම්. මගේ ආලුවට. වරදක් වුණා නේද මේක පොඩ්ඩක් කතා බහ කරන්න පුළුවන් නේ ආලුවෙක්ට න ะ. කතා කරන්න පුළුවන්. අර උලහට කියන මට කතා කරගන්න බැරි වෙයි බං. හරි මොකද්ද විස්තරේ කියන්කෝ. බල. බල දන්නවනේ බං. මම 300ක් දීලා වන් ඩේ සේල්ස් ගන්න දුවන්නේ ත්‍රිවිල් එකේ. ඔව්. මට අරයක් ආව කැන්ඩි වලට. අර ලොන්ඩි සෝමචක්ක ත්‍රිවිල් එකේ මම දුවන්නේ. ඉතින් උඹ ගොනාගේ ආ කියලා ගියා උඹ ඒ උච්චක් වෙයි. නෑ. යන්න තමයි ඉතින් try කරේ. ඒත් ඉතින් මම බෑ කිව්වා. ඒ අර උඹේලා අතර මේ නුවර යන්නේ? හරි අද ඒකනේ අකෝ බෑ කිව්වේ. මොකද උනේ කියන්නේ? නෑ. ඉතින් මචං ඒ මාත් එක්ක බොනි ඔයා එන්න ඕනේ මයිත් එක්ක කොහොම හරි කියලා. මම මාත්තා මේකයි පස්සේ නෑ ඔයා එන්න ඕනේ කියලා. මාත්තා කියන ආග දාන්න බෑද මචං. මගේ උදේ යාළුවෙක් ඉන්නවා. ඔව්. උන්ගේ ගෙදර ගියා යාළුවා නෑ. වයිෆ් හිටියා. මොකක්ද? ලොක්කා කියලා. ලොක්කා ගියාකෝ ගමනක්. මම වෙන පොඩක් ටීවී එක දෙන්න බැරිද කියලා. හරි දෙන්නම් කිව්වා. මම අරගත්තා මචං. අඬන්න තෝ කියාක් කබා. ඔතන තාම මචං සෝකාන්තේ. සෝකාන්ත නෙමෙයි අඬන්න තෝ කියාක් ඉතර දෙයක් නේ. ගෑණි මලා වගේ. මචං. තම්බේ කඩුගල්ලා කද්දාදිනවා. වෙල්ල මේවනේ මචං කද්ද. ඔව් කන්ද එහෙම. මචං පාදර තුලයි. මාර සීතලයි මචං. සට ගාලා මචං හිම වැටෙනවා. කඩු ගන්නයි? ඔව් මාව කට ගාලා රෝලනවා. මාත්‍යා පට ගාලා ගොරවනවා. මට මචං ඉතින් සීතලෙන්ම කඩෙල්ලක ලවත්තුවා. තාත්තල කඩේට ගිහලා. මුදලාලි මට කාට් එකක් දෙන්න කිව්වා. මම මාත්‍යෙන් මාත්‍යා කන බොනි බොන්න කිව්වා. මචං අකුරු කෑල්ල මෙහෙම ගත්තා කාට් එක කාර්යය දීලා අකුරු කෑල්ල කටස් ගාලා හැප්පුවා. කටස් ගානකොට තමයි පයිත්තෙන් ආව කටස් ගාලා සද්දයක් ටීවී එක පස්සට යනවා. වෙන ඩ්‍රයිවර් කෙනෙක් කරන් ගියා? නෑ. ටීවී එක පාතාලට යනවා. මහත්තයා තැරලා මහත්තයා මෙහෙම කරනවා. මං කිව්වා මහත්තයා මම මෙහෙ කියලා. ඊට පස්සේ මහත්තයා කියනවා මං හිතේ වෙන ඩ්‍රයිවර් කෙනෙක් රිවර්ස් එකට අරන් යනවා කියලා. අපට ටීවී එක පොඩි මහත්තයා කුඩු. ඉම්බා ඒක වේ උඹ හිතලා කරපයක් නෙවෙයිනේ. උඹ යාළුවට ගිහිල්ලා උඹ සොරි කියලා කියපන්. සොරි කියලා කියන්න පුළුවන්. පළපව්ගේ ටීවී එක විතරක් නෙවෙයි ඌ මිනිමරුවෙකුත් වෙනවනේ. උඹ හිතලා කරපු එකක් නේ මාර කේස් යන්නේ. පිළිගන්නවනේ මචල්ලේ. ඌ පිළිගන්නේ දාපන් කොල්ලේ. මචං සොරි මචං. මට කියන්නේ බම්බ ගිහලා ඌට කියහන්කෝ. ඉතින් බං මේ ගෑණි ගෙන්න මම ටීවී එක ඉඳන් ගියේ. සොරි මචං. මගේ අලුත් ට්‍රීවිල් එකද ගහන්නේ? ඔව් ඉතින් මම මාළුතෙන් බැද්දාම දෙවෙනි මන වාඩාවේ වන්නේ මචං.